තවත් පැය 12ක වැඩමුරයක. මට තවත් කොච්චර කල් මෙහෙම ඉවසන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. කැරට්, ඔයා මගේ වටිනාම සම්පත. ඔයාව අගය කරන්නේ නැති මහත්තයෙක් ගාවට ඇයි ඔය මෙච්චර කලබලෙන් යන්න හදන්නේ? සර්, කරුණා කරලා මට ගෙදර යන්න දෙන්න. අනේ, එයා නිදි වෙන්න. ඇහැරිලා හිටියොත් මම මොකද කියන්නේ? ක්‍රමයට පරක්කුණ මීටිං එකක්ද? නැත්නම් මං එයාට කෝල් කරලා අහන්නද ඔයා ඇත්තට මෙහෙ මොනවද කළේ කියලා? බ්‍රොකොලි, ඔයා හිතන දේ නෙවෙයි වුනේ. මම මේ හැමදේම කරන්නේ අපේ ජීවිතය වෙනුවෙන්. සමාවෙන්න මම කෑ ගැහුවට මට ඔයාව නැති කරගන්න බැරි තරමට මං ඔයාට ආදරේ. අයියෝ, නැහැ. මේක කොහොමටවත් වෙන්න බැරි දෙයක්. බ්‍රොකොලි, අපිට දරුවෙක් ලැබෙන්න යනවා. මමම තාත්තා කෙනෙක් වෙන්න යනවා. අන්තිමේදී අපිට අපේම පුංචි පැටියෙක් ලැබෙන්න යනවා. ඔව්, අපේම පුංචි පැටියෙක්. එයා ආවා කැරට්. කැරට්, ඇයි මේ දරුවා? ඇයි මෙයා රතු පාට? කොලි. මට සමා වෙන්න. මගේ පස්සෙන් එන්න එපා. ඔයා මගේ හිත විතරක් නෙවෙයි කැඩුවේ. ඔයා මගේ මුළු ජීවිතේම විනාශ කළා. බ්‍රොකොලි, අනේ යන්න එපා, මට සමා වෙන්න.